මනමාලියක් හොයන්න යන්න තියෙනවනේ. මනමාලියක්? කාටද? අයියර අපේ කොල්ලෙක් ඉන්නවනේ ඔය බුලත් පිට එහෙම කන. ඊට පස්සේ නිකන් බාච්චු වගේ මෙහෙම කමිස අදින, ඉරිච්ච සරන් අදින, කසිප්පු පෙරන එහෙම බුලත් හපෙක් ඉන්නවනේ අපේ කොල්ලෙක්. ඌට බුලත් පිටම කන ගෑණියෙක් හොයන්න කියලා යන්නේ. වැඩේ තියෙන්නේ මේ ගංගල හොයන්න බෑනේ අප්පා. බුලත් පිට කන ගෑනු. මෙව්ව ඒ උන් හරි පොස්නේ. ඔය ගීතිකාට නේද කියන්නේ? මොකක්ද? පිස්සුද? මේ ගීතිකා ඇවිල්ලා මේ බුලත් පිට කන්නේ නෑනේ. අනික මෙයාලා මේ එන්න පෝසත් නේ. අපේ කවඩියා වගේ උන් මෙයාලාගේ අහලකින්වත් තියන්න පුළුවන්ද? බෑනේ. පිස්සුද? අනේ මේ නිකන් අනුම්පද කියන්න එපා. මං කවඩියට කැමති නෑ. එයා කොහොම කිව්වත් මං එයාට කැමති වෙන්නෙත් නෑ. අනේ මේ නංගි. දවා කැමති උනේ කවඩියට නෙමෙයිනේ. ඇයි? කවඩියට තමයි. නෑනේ. කවඩියට නෙමෙයි. ඔයා කැමති උගේ බුලත් හැපිල්ලටයි උගේ කසිප්ප පෙරිල්ලටයි. හරි මොකද කියන්නේ උගේ දත කට මැදලා ඌව පොලිස් කරලා අරන් එන්නද? එතකොට ඔයා කැමති වෙනවද?